ඒ වගේම අවුරුදු 5000ක් අවසන් වෙනකොට ඔය ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ තුල තියෙන ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුද්ධ රූපයක් මැවිලා මහා ප්‍රාතිහාර දක්වලා ඒ ඩ්‍රෝනේ ධාතුන් වහන්සේලා සියල්ලම නාගදීප චෛත්‍ය අසලට වැඩම කරලා එතනත් ප්‍රාතිහාර පාලා බුද්ධ ගයාවේ වජිරාසනයට වැඩම කරනවා. එතනදී තමයි ලෝකයේ සෑම තැනකම තියෙන ධාතුන් වහන්සේලා ඉතුරු ඩ්‍රෝන 7ම එකට එකතු වෙනවා. ඩ්‍රෝන 8ක්ම බුද්ධ ශරීරයේ ඉතුරු වෙච්ච මේ ඩ්‍රෝන 8ම එකට ඇමිනිලා අස්ති ධාතුන් නිර්මාණය වෙලා ඒ තුලින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපය අහසෙ මැවෙනවා. ඒ බුද්ධ ශරීරය යමා මහ පෙළහර පෑමක් සිද්ධ වෙලා අහසේම පෙළහර අවසන් වෙනවා සමගම දැවිලා පිලිස්සීලා අතුරුදහන් වෙනවා. ඒ විදිහට තමයි අවුරුදු 5000ක් අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ.